Kami Taiwan. Benar. අපි අද ආවා ආයෙත් පොඩක් උඩ කරන දියයිද. මේ බලන්න. එදා ඔයාලට මම පෙන්නුවා උඩ දියයිද පොඩක් වගේ. අද මේනකොට වස්ත්‍ර ටික අඩු වෙලා. නමුත් මේ වස්ත්‍රات රැස්සක්. එන්නේ නෝ බලපාලන දන්නේ නැහැ. දියයිද වල. අඩු කොමුලත් අපි බලමු මේ දියයිනේ මේ ආකාරයෙන් බලවත්නවා ඒ අඩු අඩු ප්‍රමාණය මේ විදිහටම ඇදගන්න බලාපොරොත්තු වෙනවා එදා මේ දියයිනේ කියලා. ඉතින් අද මේ කියන දියයිල අපි බලනවා මේ වස්ත්‍රපාර ඉතින් ගාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මේ වහින කාලේ දැන් අපි දන්නවා ඊ පෙරේදත් ලැස්සා නේද? ඉතින් මේ අඩු අතුරු ප්‍රමාණයක් ඇයි මෙහෙම පොඩක් දියයිලද අඩු වෙලා තියෙන්නේ කියන එක අපිට පොඩි ප්‍රශ්නයක්. මොකද එල්ලිනෝ එනවද කියලා සැකයක් තියෙනවා. මොකද ජල ප්‍රමාණයෙන් යම් විදිහකට ස්වභාව ධර්මයේ අඩුවීම ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙනවා කියලා අපිට හිතෙනවා. අපි බලමු ඒත් මම එක දෙයක් කරන් කරනවා travel with Fisher's එකතු වෙලා ඉන්න අපි ශ්‍රී ලංකාවේ උපදීන සැබෑවටම වාසනාවන්ත දෙයක් බව අපි හිතනවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ජල පෝෂක ප්‍රදේශ රාශියක් තියෙනවා. මේ ජල කඳ මම හිතන්නේ මොනම හේතුවක් නිසාවත් නිවිලා යයි කියලා. මොකද යම් අඩුවීමකට භාජනය වෙයි. නම් මේ ජල කඳ ඒකම අපි දන්න කැලණි ගඟේ ගලාගෙන යන ජලය එහෙම අඩුවීමක් සිද්ධ වුණත් අපිට හිතන්න පුළුවන් ද කැලණි ගඟේ දෙයි කියලා. එහෙම හිතන්න බෑ නේද? ඒ වගේ මහවැලි ගඟේ මොනතරම් ජල කඳක් ගලාගෙන යනවා. ඒ ජලය පිළිලා යයි කියලා හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව කොහොම කතා කරත් අපි අහසට නැගලා බැලුවොත් හරිත වර්ණ ලෝකයක්. කියන්නේ කොළම කොළ පාටට පේනවා. ඔය ලොකු වැස්සක් අපි ඊළඟ කොටසෙන් බලමු.